හරි ළමයි දැන් අපි කතා කරන්න යන්නේ ශක්ති විද්‍යාව පාඩමේ එන්තැල්පිය සහ එන්ට්‍රොපිය ගැන කතාව තමයි කතා කරන්න යන්නේ. හරිද? එතකොට අපි එකටම කතා කරමු එන්ට්‍රොපිය කියන්නේ මොකක්ද කියලා. එන්ට්‍රොපිය කියලා කියන්නේ අහඹුතාවය ගැන. අහඹුතාවය කියන්නේ අහඹුතාවය පිළිබඳ මිනුමක් තමයි එන්ට්‍රොපිය කියලා කියන්නේ. හරිද? අහඹුතාවය නැත්නම් අපිළිවෙල භාවය පිළිබඳ මිනුමක් තමයි එන්ට්‍රොපිය කියලා කියන්නේ. ඔය එන්ට්‍රොපිය කියන එක වැදගත් වෙනවා අපිට ප්‍රතික්‍රියාවක් ස්වයංසිද්ධව සිද්ධ වෙනවද නැද්ද කියලා තීරණය කරන සාධකයක් විදියට. එතකොට මේ එන්ට්‍රොපිය ගැන කතා කරනකොට එන්ට්‍රොපිය වැඩි වෙනවා නම් අපි ඩෙල්ටා S වලට ධන දෙනවා. එන්ට්‍රොපිය සංකේතවත් කරන්නේ ඩෙල්ටා මේ එන්ට්‍රොපිය වෙනස සංකේතවත් කරන්නේ ඩෙල්ටා S වලින්. ඒ වෙනස ගන්නේ පළවල මේ සම්පූර්ණ පළවල මේ එන්ට්‍රොපියයි සම්පූර්ණ පළවල එන්ට්‍රොපියෙන් අඩු කරන්න ඕන ප්‍රතික්‍රියක වල එන්ට්‍රොපිය. හරිද? එතකොට අපිට සමස්තයක් විදියට එන්ට්‍රොපිය වෙනස හම්බ වෙනවා. එතකොට ඒ ආපු එන්ට්‍රොපි වෙනසට ධනාගයක් આવොත් අපි ඒකට කියනවා එන්ට්‍රොපිය වැඩි වෙනවා කියලා. ඍණාගයක් આવොත් අපි ඒකට කියනවා එන්ට්‍රොපිය අඩු වෙනවා කියලා. හරිද? ඊට පස්සේ තව දෙයක් තමයි දැනගන්න ඕන. විශ්වයේ එන්ට්‍රොපිය සමාන වෙන හැමතිස්සෙම පරිසරය සහ පද්ධතිය එන්ට්‍රොපියට. හැමතිස්සෙම විශ්වයේ එන්ට්‍රොපිය නියතයක් විදිහට තියාගන්න තමයි බලන්නේ. එතකොට පද්ධතිය පරිසරයේ අවස්ථාව අනුව වෙනස් වෙනවා. හරිද? අපි හිතමුකෝ පරිසරයේ එන්ට්‍රොපිය අඩු වුණා කියලා. පරිසරයේ එන්ට්‍රොපිය අඩු වුණා නම් අනිවාර්යෙන් පද්ධතියේ එන්ට්‍රොපිය වැඩි වෙන්න ඕන. හරිද? අපි හිතමුකෝ මේකේ අනිත් පැත්ත පද්ධතියේ එන්ට්‍රොපිය අඩු වුණා කියලා. පද්ධතියේ එන්ට්‍රොපිය අඩු වුණා නම් පරිසරයේ එන්ට්‍රොපිය වැඩි වෙන්න ඕන. විශ්වයේ එන්ට්‍රොපිය නියතව තියාගන්න. අන්න ඒ කතන්දරෙත් මතක තියාගන්න. එතකොට මේ තව දෙයක් දැනගන්න ඕන. ඔය ආභුතාවයේ අපිළිවෙල භාවනේ. ඔය අපිළිවෙල භාවයේ ඝන සංඝටකයක් ගත්තට පස්සේ හොඳට පැක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඝන සංඝටකයට මේ ඝන සංඝටකයේ එන්ට්‍රොපිය අඩුයි. අඩු අවස්ථාව හොඳට පිළිවෙලට පැක් වෙලා තියෙන අංශු. ඊට පස්සේ ද්‍රව අවස්ථාව ගත්තොත් ඊට වඩා ටිකක් දුරින් තියෙන්නේ. වායු අවස්ථාව ගත්තොත් ඊටත් වඩා වැඩි. එතකොට ඝන අවස්ථාවට වඩා ද්‍රව අවස්ථාවේ එන්ට්‍රොපිය වැඩි. ද්‍රව වලට වඩා වායු වල එන්ට්‍රොපිය වැඩි. අපිළිවෙල බව වැඩි. හරිද? තව දෙයක් කියන්න අපි උදාහරණයක් විදිහට ගන්න තින්ත බිඳුවක් ගන්නකො. තින්ත බිඳුවක් ඔයා පොඩි වතුර මේ බීකරයකට දානවා. එතකොට තින්ත බිඳුව මික්ස් වෙනවනේ. එතකොට මික්ස් මේ පැතිරෙනකොට තින්ත මේ වතුර පැතිරෙන්න ගන්නකොට එතකොටත් එන්ට්‍රොපිය වැඩි වෙනවා. ආභුතාවය වැඩි වෙනවා. හරිද? අන්න ඒ විදිහට තමයි මතක තියාගන්න ඕන. ඒ වගේම ඔයාලට මේක MCQ එක චෙක් කරන්න පුළුවන් මේ විදිහට. ඔය එන්ට්‍රොපිය ආභුතාවය වැඩි වෙන මේ පිළිවෙලට පෙළගස්සන්න කිව්වොත් වායු සංඝටක වැඩි වෙනවනම් ඒ වගේම වියෝජන ප්‍රතික්‍රියා ගත්තට පස්සේ ගොඩක් වියෝජන ප්‍රතික්‍රියාවල සංඝටක කීපයක් බවට කැඩෙනවා. එතකොට මේ ගොඩක් වියෝජන ප්‍රතික්‍රියාත් වලදී එන්ට්‍රොපිය වැඩි වෙනවා. ඒක මේ ප්‍රතික්‍රියක සහ ඵල දිහා බලලා වායු සංඝටක වැඩි වෙන පැත්තට යනවා නම් එන්ට්‍රොපිය වැඩි වෙලා එහෙනම් එන්ට්‍රොපිය ධනාගයක් කියලා අපි සලකනවා. එන්ට්‍රොපිය වැඩි වෙනවා නම් ධන කියලා සලකනවා. එන්ට්‍රොපිය අඩු වෙනවා නම් ඍණ කියලා සලකනවා. හරිද? ඒ කතන්දර ටික මතක තියාගන්න. ඊට පස්සේ තව දෙයක් මොකක් හරි මේ කිසියම් පද්ධතියක උෂ්ණත්වය වැඩි වෙනකොට ඒ පද්ධතියේ තියෙන අණු වල චාලක ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වෙනකොට එන්ට්‍රොපිය වැඩි වෙනවා. තව දෙයක් තමයි එකිනෙක මිශ්‍ර වෙනකොට මම අර කලින් කිව්ව කතාව මිශ්‍ර වෙනකොට ආභුතාවය වැඩි වෙනවා. ආභුතාවය වැඩි වෙනකොට එන්ට්‍රොපිය වැඩි වෙනවා. ඔය වියෝජන ප්‍රතික්‍රියා ගත්තට පස්සේ වියෝජන ප්‍රතික්‍රියාවල ගොඩක් වෙලාවට අණු මේ වැඩි වෙන එකක් වෙන්නේ. එතකොට මේ අණු කීපයක් බවට කැඩෙන එකනේ වෙන්නේ ඒ තියෙන සංයෝගය. එතකොටත් එන්ට්‍රොපිය වැඩි වෙනවා. හරි. එන්ට්‍රොපිය ගැන කතා කරාට පස්සේ තව දෙයක් කියන්න ඕන. ඒකලිත පද්ධතියක ගත්තට පස්සේ ඒකලිත පද්ධතියක ඒකලිත පද්ධතියක් කියලා කියන්නේ ශක්තියවත් කාර්යවත් හුවමාරු වෙන්නේ නැහැ. පදාර්ථයවත් හුවමාරු වෙන්නේ නැහැ. ඒ තුනම හුවමාරු වෙන්නේ නැහැ. ඊට පස්සේ ගත්තට පස්සේ ඒකලිත පද්ධතියක එකම සාධකය මේ ස්වයංසිද්ධතාවය කෙරෙහි බලපාන එන්ට්‍රොපිය. එතකොට එන්ට්‍රොපිය වැඩි වෙන ස්වයංසිද්ධතාවය වැඩි වෙනවා ඒකලිත පද්ධතිය. ඒකත් ඔළුවේ තියාගන්න. හරිද? ඊට පස්සේ අපි යමු ග්‍රිප් ශක්තිය ගැන. ග්‍රිප් ශක්තියෙන් කරන්නේ අපි ප්‍රතික්‍රියාවක් ස්වයංසිද්ධව සිද්ධ වෙනවද නැද්ද කියලා තීරණය කරන එක. එතකොට මේ ග්‍රිප් ශක්තිය ගන්න පුළුවන් ග්‍රිප් ශක්තිය හොයන්න අපිට අවශ්‍ය වෙන එන්තැල්පිය රසායනික විපර්යාසය එන්තැල්පි විපර්යාසය අවශ්‍ය වෙනවා. ඒ වගේම එන්ට්‍රොපි විපර්යාසයත් ඕන වෙනවා. හරිද? එන්ට්‍රොපියත් ඕන වෙනවා. එන්ට්‍රොපි වෙනස. හරිද? ඊට පස්සේ ග්‍රිප් ශක්තිය ගත්තට පස්සේ ග්‍රිප් ශක්තිය බිඳුවන්න අපි ඒක කියනවා සමතුලිත ප්‍රතික්‍රියාවක් කියලා. ග්‍රිප් ශක්තිය ධන වෙනවා නම් ඒක කියනවා ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධ වෙන්නේ නැහැ කියලා. ග්‍රිප් ශක්තියට ආපු අගේ ඍණාගයක් එනවා නම් ඒකට අපි කියන්නේ ස්වයංසිද්ධ වෙන කියලා. මෙන්න මේක වැදගත්. ස්වයංසිද්ධ වෙන කතන්දරය වැදගත්. ඊට පස්සේ මේ එන්තැල්පියට සහ එන්ට්‍රොපියට එන්න පුළුවන් අවස්ථා හතරක් තියෙනවා. ඒ අවස්ථා හතර ගැන දැනගෙන ඉන්න ඕන. එන්තැල්පියට ධන වෙලා එන්ට්‍රොපියක් ධන වෙන අවස්ථාවක් ගත්තට පස්සේ මේක මේ සමීකරණයට දාලා බලන්න. එතකොට ඔයාලට වැඩි තේරෙවි. මේක වැඩි උෂ්ණත්වවලදී ස්වයංසිද්ධ වෙනවා. ඒ වගේම මෙයාට ධන ඇවිල්ලා මෙයාට ඍණ આવොත් මේක ස්වයංසිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයාට ඍණ ඇවිල්ලා මෙයාට ධන આવොත් ස්වයංසිද්ධ වෙනවා. මේක අනිවාර්යෙන් ස්වයංසිද්ධ වෙන එක. මේක ගත්තට පස්සේ මේක ධන සහ ඍණ මේක අඩු උෂ්ණත්වවලදී ස්වයංසිද්ධ වෙනවා. දැන් මේ කතන්දරේ ඔයාලට කිව්වේ ගමම තේරෙන්නේ නැහැ. හරිද? තේරෙන්න කියන්න ගත්තට පස්සේ
වැඩේ මේ ටිකක් වීඩියෝ එක දිග්ගැස්සෙනවා. මම පොඩියට එක උදාහරණයක් විතරක් අරන් කියන්න. දැන් ඔයා හිතන්නකෝ මෙතන එන්තැල්පියට ආපු අවස්ථාව ධන කියලා. මෙතෙන්ට ධන දැම්මා. හරිද? ඊට පස්සේ මෙතෙන්ට එන්ට්‍රොපියටත් ධන දැම්මා. එතකොට මෙතන ඍණ තියෙන ඍණයි ගුණ වුණාට පස්සේ ඍණයි ධනයි ගුණ වුණාට පස්සේ ඍණ. එතකොට ඍණ උත්තරයක් තමයි මේ පැත්තේ. මේ ඍණ උත්තරේ වැඩි වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මේ ආපු ඍණ උත්තරේ මෙන්න මේ දෙකේ ගුණිතය ආපු ඍණ උත්තරේ වැඩි වෙන්න ඕන නම් උෂ්ණත්වය තමයි වෙනස් වෙන්නේ. උෂ්ණත්වය වැඩි වුණොත් තමයි ප්‍රතික්‍රියාව සයන් සිද්ධ වෙන්නේ. අන්න ඒකත් ඔළුවේ තියාගෙන වැඩේට යන්. ඒක තමයි ග්‍රිප් ශක්තිය ගැන කියලා කියන්නේ. ග්‍රිප් ශක්තිය කියන්නේ ප්‍රතික්‍රියාවක සයන් සිද්ධ වෙනවද? ප්‍රතික්‍රියාවක සයන් සිද්ධ වෙන්නේ නැද්ද කියන වගේ තමයි.